එකමත් එක දවසක් කැලේ රජුරුවන සිංහයා සුව නින්දක හිටියා. මේක දැකපු මේ සිංහයාගේ ඇඟ උඩ දුවලා පැනලා සෙල්ලම් කරන්න පටන් ගත්තා. මේක සිංහයාගේ නින්දට බාධාවක් වුණ නිසා සිංහයා ඉක්මනින්ම අවදි වුණා. කෝපෙන් වටපිට බැලුවා. තමන්ව අවදි කළේ මේ කුඩා මීයා කියලා දැනගත්ත සිංහයා තමන්ගේ කකුල් වලින් මේ මීයාව පොඩි කරලා අල්ලගත්තා. ඊළඟට තමන්ගේ ලොකු හකු වලින් මේ මීයාව ගෙලින්න ලෑස්ති වුණා. මීයා එකපාරටම මෙන්න මෙහෙම කියන්න පටන් ගත්තා. අනේ රජතුමනි මට සමාව වෙන්න. මේ වතාවේ පමණක් මට සමාව දෙන්න. මම මෙවැනි වැරද්දක් ආයෙමත් නොකරමි. ඔබේ කරුණාවද අමතක නොකරමි. කවුද දන්නේ මේ දවස්වල මෙවැනි උදව්වක් මටත් ඔබතුමාට කරන්න හැකි වේවිද කියලා. මේක ආපු සිංහයාට hina ගියා. නමුත් මීයාගේ බැගෑ පැත්වීම නිසා සිංහයාට බඩගිනි නොතිබුණ නිසා මීයව අතහැරියා. දින කිහිපයකට පස්සේ සිංහයා ආහාර හොයාගෙන කැලේ මැදින් යද්දී ලොකු දඩයක් කරුවෙකුගේ දැලකට අහු වුණා. ඉතින් දින කිහිපයක්ම මේ දැලෙන් ගැලවීමට නොහැකිව සිංහයා ලොකු සටනක යෙදුණා. කෑ ගැහුවා, උදව් ඉල්ලුවා. ඒ නමුත් සිංහයාට තියෙන බයට සිංහයාට උදව් කරන්න කවුරුත්ම ඉදිරිපත් උනේ නැහැ. ඔන්න ඉතින් දඩයක් කරුවොත් උගුලට අහුන සිංහයව අරන් යන්න කැලේ ඇතුළට එමින් හිටියා. ඉතින් මෙතනින් ගිය මීයා සිංහයා මෙන්න මේ විදියට දැලක අහුවෙලා තිනවා දැක්කා. ඉතින් එයාට එදා සිංහයා තමන්ට පෑව කරුණාව මතක් වුණා. මීයා ඉක්මනින් තමන්ගේ තියුණු දත් වලින් දැල හපාගෙන ගියා. මේ විදියට හැපුව නිසා දැල කෑලි කෑලි වලට කැඩිලා සිංහයාට ලේසියෙන්ම එළියට එන්න පුළුවන් වුණා. උගුලෙන් ගැලවුණු නිසා සිංහයා බොහොමත්ම සතුට වුණා. මීයාට ස්තුති කළා. ඉතින් එදා කිව්වා වගේම මීයාට පුළුවන් වුණා සිංහයාට උදව් කරන්න. ඉතින් දුවේ පුතේ මම මේ කතාවෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ අපි කරුණාවන්ත ලෙස කාට හරි පොඩි උදව්වක් හරි කරනවා නම් ඒකේ ප්‍රතිඵලය අපිටත් ඒ විදිහටම ලැබෙනවා. එහෙමනම් දුවේ පුතේ ආයිමත් දවසක මේ වගේ ලස්සන කතාවක් අරන් එනකම් දැනට දුවලා පුතාලගෙන් සමුගන්නම්.